හා යාළුවනේ මම මේ අරන් ආවේ අවසාන කොටස. ඉතින් ඔයාලට මතක ඇතිනේ කලින් කොටස ඉවර වෙන්නේ මහා ඇමති එයාගේ පෞද්ගලික හමුදාව එක්ක ඇවිල්ලා යුද්ධයකට ලෑස්ති වෙන තැන ඉන්නේ. ඉතින් අපි යමු කතාව කොහොමද ඉවර වෙන්නේ කියලා බලන්න අද අවසාන කොටසෙන්. කතාව පටන් ගන්නකොටම මහා ඇමතිව හොයාගන්නකන් කලබල වෙලා ඉන්න කුමාරයාව හම්බෙන්න ලී හියුන් ඇවිත් වොන්සන්ගේ ලිපිය පෙන්නලා කියනවා මගේ අයියා රාජද්‍රෝහී දෙයක් කරන්න හදනවා හෙට තියෙන රාජාභිෂේකයේ කල් දාලා සෙබළුන්ව රැස් කරන්න කියලා. ඉතින් කුමාරයා ඒ නිසා ඒක කල් දාලා මල්ලිව ලී හියුන් එක්ක මාලිගාවෙන් පිට කරනවා. ඒත් එයාලා මාලිගාවෙන් පිට වෙන්නත් කලින් මහා ඇමති හමුදාවත් එක්ක මාලිගාවට කඩා වදිනවා. එනිසා කුමාරයා ගාවොන්වත් යවනවා මල්ලිව ආරක්ෂා කරලා එළියට එක්කගෙන යන්න කියලා. මහා ඇමති කුමාරයායි මූණට මූණ හිටගත්තාම ඒ රජුවේ කියන කාන්තාව අත්අඩංගුවට ගන්න කියලා මහා ඇමති කියනවා. රාජද්‍රෝහී මිනිසයාව අත්අඩංගුවට ගන්න කියලා කුමාරයා කියනකොටම දෙපැත්ත අතර සැරෙන පටන් ගන්නවා. ඒ අතරේ වොන්සන් කුමාරයා මිනිස්සු එක්ක ඇවිත් ලී හියුන් යන මඟ අවහිර කරලා කුමාරයාගේ මල්ලිව මරන්න හදනවා. ඒත් මව්බිසව ඊතලයක් විදලා ඒක නැවැත්තුවත් වොන්සන් කුමරු මව්බිසව මෙතනින් අරන් යන්න කියලා ඇවිත් කුමාරයාගේ මල්ලිව මරලා දානවා. ලී හියුන් අඬන ගමන් මල්ලිව අල්ලගෙන මං ඔයාට සමාව දෙන්නේ නැහැ කියලා වොන්සන්ට කියනකොට මට ඕනි නෑ සමාව ඔයාගේ කියලා ලී හියුන්වත් මරන්න හදනකොටම ගාවොන් ඇවිල්ලා වොන්සන්ව කඩුවෙන් කපනවා දුර්වල වෙන්නම. කුමරුගේ අය සටන් කළත් ගොඩක් අය මැරිලා නිසා කුමරු බලන් ඉන්නකොට මහා ඇමති කියනවා කුමාරයාගේ හිස මට අරන් එන්න කියලා. දැන් ඉතිරි වෙලා ඉන්නේ කුමාරයායි ජීවුනුයි විතරයි. ඒ වෙලාවෙම උපැමති එතනට ඇවිල්ලා කියනවා කුමාරයාව මෙතනින් අරන් යන්න මාලිගාවෙන් එළියට යන්න නම් බැරි වේවි. ඒ ඔක්කොම අවහිර වෙලා ආරක්ෂිත තැනක් හොයාගන්න මෙතන ඉඳන් මම මෙයාලා ගැන බලා ගන්නම් කියලා. ඔබ ජීවත් වී යුතුයි කියලා කුමාරයා උපැමතිට කියලා එතනින් යනවා. කුමාරයාව ආරක්ෂිත තැනකට යවලා ජීවුන් ආයේ තාත්තා එක්ක සටන් කරන්න යනවා. ඒ අතරේ ගාවොන් කුමාරයාව හොයන් ඇවිත් මල්ලිගාවට එක්කන් එනවා. මරිලා ඉන්න මල්ලිව දැකලා කුමාරයා ඒක මගේ වැරද්ද කියලා හොඳටම අඬන්න ගන්නවා. උපැමතිට දැන් හොඳටම තුවාල වෙලා තියෙන්නේ. ජීවුන් ඇවිල්ලා එයාට උදව් කරනකොට මහා ඇමති වොන්සන් කුමරුට අමාරුයි කියලා දැනගෙන එයාව බලන්න යනවා. ඒ නිසා උපැමතිත් ඒ දිහාවට ගිහින් මහා ඇමතිව මරන්න හැදුවත් මහා ඇමති කඩුවක් අරන් උපැමතිට අයින්නවා. ඒක ජීවුන් බලන් ඉන්නවා. උපැමතිව මරන්න කියලා මහා ඇමති එතනින් ගියාම ජීවුන් ඇවිල්ලා අඬන ගමන් තාත්තගෙන් සමාව ගන්නවා. ඔයාට මෙහෙම මැරෙන්න බෑ. මට සමාව වෙන්න. මට ඔයාට කියන්න දෙයක් තියෙනවා. ඔයාට කවදාවත්ම නොකියපු දෙයක් කියලා. මං ඔයාගේ කැමතිම දේ මොකක්ද කියලා දන්නවද? ඒ ඔයා මගේ අඩිපාරේ නොයාපු එක. මම ඔයාගේ සමාව ලබන්න සුදුසු නැහැ. මගේ ජීවුන් කියලා තාත්තා ජීවුන්ගේ උරහිස උඩදී මැරෙනවා. ජීවුන් හොඳටම අඬන්න ගන්නවා. වොන්සන් කුමාරයාට හොඳටම තුවාල වෙලා ඒ නිසා මහා ඇමති කියනවා ඕනම විදිහකින් ඔහුව ජීවත් කරවන්න කියලා වෛද්‍යවරයාට. ජීවුන් තාත්තා මරුණා කියලා කුමාරයාට කියනවා මෙතනින් යන්න දැන් ඔබේ ආරක්ෂාවයි වැදගත් කියලා. ඒ කුමාරයා කියනවා මම මහා ඇමති එක්ක කතා කරලා වොන්සන්ට සිංහාසනය දෙන්නම්. එහෙම නොකළොත් එයා අපි හැමෝම පස්සෙන් ඒවි කියලා. කිම්පාලිකාව කියනවා ඔයා සීයා ගැන දන්නවනේ. එයා කොහොමවත්ම ඔයාව නොමර ඉන්නේ නැහැ. ඒ නිසා ඒක කරන්න එපා කියලා. ඒත් කුමාරයා කියන්නෙම මං එහෙම කරන්න ඕනි. මං නිසා ඔයාලා හැමෝම මැරෙනවා බලන්න බෑ කියලා. ඒ වගේම කුමාරයා ජීවුන් එක කතා කරන්න වෙලාවක් ඉල්ලනවා. හැමෝම එළියට ගියාම කුමාරයා ජීවුන්ගෙන් සමාව ගන්නවා. ජීවුන් කියනවා ඒ දේ කරන්න එපා කියලා. මට ජීවත් වෙන්න ඕනි. ඒ නිසා මං ජීවත් වෙන්න උත්සාහ කරන්නම්. අපි මාලිගාවෙන් පිට වෙලා ගියොත් මට කොණ්ඩ කට්ටක් අරන් දෙන්න. ඔයා පොරොන්දු වුණ විදිහටම කියලා කුමාරයා ජීවුන්ගෙන් ඉල්ලනවා. මම මෙහෙ පැනගන්න ක්‍රමයක් හොයාගන්නම් කියලා ජීවුන් කිව්වත් ඔයා මගේ ආදරයයි. මම හැම මොහොතෙම ඔයා එක්ක ආදරයෙන් හිටියා කියලා කුමාරයා අඬන ගමන් ජීවුන්ව බදා ගන්නවා. මහා ඇමතිව හම්බෙලා කුමාරයා කියනවා මම සිංහාසනය අතාරින්නම්. ආයේ ලේවැගිරීම් වෙන්න බෑ කියලා. ඉතින් මේ දෙන්න කතා කරනකොට මම ගැහණු කෙනෙක් කියලා හංගපු එක වැරදි කියලා කුමාරයා කියනවා. එහෙම බැලුවාම ඔයා නෙවෙයි වැරදිකාරයා. ඔයා ඒකට මැදි වුණ අහිංසක ගොදුරක් විතරයි කියලා මහා ඇමති කියනවා.
කුමාරයා මහඇමතිට ස්තුති කරනවා හැම වෙලාවෙම එයාව ආරක්ෂා කරපු එකට. වගේම මමත් මුණුබුරෙක් විදිහට ඔයාට ගොඩක් ආදරය කළා කියලා මහඇමති කියනවා. ඉතින් කුමාරයා තේ එකක් වත් කරන් බොන්නේ යනකොටම වසදාපු ඔසු එකක් අරන් මිනිස්සෙක් ඇතුළට එනවා. ඉතින් මහඇමති මේ කියන්නේ මේක බීලා කුමාරයාට මැරෙන්න කියලා. ඉතින් කුමාරයා මට ගෑනු කෙනෙක් වුණු නිසාම මැරෙන්න වෙනව නේද කියලා අවසාන වතාවට ඔබේ මිනිබිරියාදින් දෙන තේ එකක් බොන්න පුළුවන්ද කියලා අහලා එයා පෙරාගත්ත තේ කෝප්පෙත් බීලා පෙන්නනවා. ඒ නිසා මහඇමති තේ එක බිව්වාම කුමාරයා කියනවා මම ගෑනු ළමයෙක් වෙලා ඉපදුන එකට සතුටුයි කියලා තේ කෝප්ප දිහා බලන ගමන්. ඒ අතරේ කිම්පාලිකාව සිහිදි විනසා ගන්න හදනවා. මොකද කුමාරයා කිම්පාලිකාවට කියලා අර විශේෂාකේ කුඩු තේ එකකට දාලා ගෙනත් දෙන්න කියලා. ඉතින් එයාවත් මරාගෙන මහඇමතිවත් මරන්න හදන්න කියලා තේරුණ කිම්පාලිකාව බෑ කියලා කිව්වත් ඔයා මට අම්මා වගේ මගේ අම්මා නැති වුණ දවසේ ඉඳන් ඒ නිසා මේ දේ මං වෙනුවෙන් කරන්න කියලා කුමාරයා ඉල්ලනවා. ඒ නිසා තමයි කිම්පාලිකාව මැරෙන්න හදන්නේ. ඒත් හොන් ඇවිත් කිම්පාලිකාව බේර ගන්නකොට එයා කෑ ගහලා කියනවා මම කුමාරයා එක්කම මරණයට යන්නම් කියලා. ඒක ඇහෙන ජීයුන් කිම්පාලිකාවෙන් අහනවා මොකද්ද මේ කියන්නේ කියලා. ඊට පස්සේ එයා කුමාරයාව හොයන් එනවා. කුමාරයා මහඇමතිට කියනවා අපිට එකටම මැරෙන්න පුළුවන් නිසා සතුටුයි කියලා. ඒක අහලා මහඇමති බය වෙනකොට කුමාරයා කියනවා ඔයා දැන් බීපු තේ එක විෂ වෙලා තියෙන්නේ. ඔයා මගේ තාත්තට දුන්න විෂෙන්මයි කියලා. ඒක අහලා තවත් බය වෙන මහඇමති කුමාරයාගේ බෙල්ලෙන් අල්ලගෙන ඔයා අන්තිම මොහොතෙත් මට අගෞරව කරනවා කියලා කියනවා. ඒ එක්කම දෙන්නම ලේවමනේ දාන්න ගන්නවා. මම ඔයාට කවදාවත්ම සමාව දෙන්නේ නැහැ කියලා මහඇමති එතනදී මැරෙනවා. කුමාරයාත් ඇස්පියා ගනිද්දිම ජීවුන් එතනට එනවා. ඉතින් එතනින් ඒ කොටස ඉවර වෙනකොට අපිට පෙන්නනවා කුමාරයාගේ මංගල දිනය. එයා ලස්සනට ගෑනු කෙනෙක් වගේ ඇඳගෙන මේ දුවගෙන යන්නේ ජීයුන් ගාවට. එයා විවාහ වෙන්නේ ජීයුන් එක්ක. කුමාරයා ගොඩක් සතුටින් හිටියත් එකපාරටම ඒක හීනයක් වගේ එයාට පෙනුන කිම්පාලිකාව ජීයුන් හොන් හැමෝම නැති වෙලා යන නිසා කුමාරයා හොඳටම කලබල වෙනවා. ඉතින් ඒක සිහිනයක් වුණත් ඇත්තටම කුමාරයා නම් මැරිලා නැහැ. එයාට සිහිය එනකන් ජීවුන් බලන් ඉන්නවා. කුමාරයාට සිහිය ආවට පස්සේ හැමෝම ගොඩක් සතුටු වෙනවා. කුමාරයාට පුදුමයි එයා කොහොමද ජීවත් වෙන්නේ කියලා. මහඇමති මැරිලා කියලා දැනගෙන හැමදේම ඉවරයි කියලා හිතන කුමාරයා අඬන්න ගන්නවා. මහඇමතිගේ ශරීරය මාලිගාවෙන් එළියට අරන් ගිහින් අවමංගල්‍යයක් නොකර භූමදානය කරන්න කියලා මව්බිසව කියනවා. මව්බිසව කුමාරයාව හම්බෙලා කියනවා ඔයා ගැන හැම රහසක්ම දැන් එළි වෙලා නිසා මං ඔයා මැරුණා කියලා කියන්නම් මාලිගාවෙන් පිට වෙලා ගිහින් රහස් ජීවිතයක් ගත කරන්න කියලා. ඒත් කුමාරයා ඒක ප්‍රතික්ෂේප කරලා දඬුවමට මුහුණ දෙන්න කැමතියි කියලා කියනවා. ඉතින් දැන් රජතුමා විදිහට ඉන්නේ අපේ ලීහියුන් කුමාරයා. කුමාරයාගේ දඬුවම ගැන රාජ සභාවේදී කතා වෙනකොට ශින්නමති කියනවා ඇය බරපතල වරදක් කළත් රජ වුණාට පස්සේ රට වෙනුවෙන් ගොඩක් දේවල් කරා. ඒ නිසා දඬුවම් කරන එක අසාධාරණයි කියලා. ඒ වගේම විශාරදයන් කුමාරයා වෙනුවෙන් කතා කරලා කියනවා මමත් ඇය පැත්තේ ඉඳලා ඇගේ දඬුවම් බෙදා ගන්න කැමතියි කියලා. ඒ වගේම හැම ඇමති කෙනෙක්ම ඉල්ලනකොට ලීහියුන් ගන්න තීරණේ ජීවුන් එයාගෙන් ඉල්ලපු දේ. ඒ තමයි මරුණු කුමාරයාගේ නම වාර්තාවලින් ඉවත් කරලා දාමියගේ නම ඒ වෙනුවට යොදන්න ඇයට අලුත් ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙන්න කියලා. ඉතින් ලීහියුන් ඒක කිව්වම ඇමතිවරු ස්තුති කරනකොට කුමාරයාත් ගොඩක් සතුටු වෙනවා. ඉතින් දාමී විදිහට කුමාරයාට ඉස්සරහට ජීවත් වෙන්න අවස්ථාවක් ලැබෙනවා. ජිල්ගියෝ පරණ කාලේ වගේම කතා කියනවා එයාගෙන් බෙහෙත් ගන්න එන ගෑනු ළමයින්ට. දැන් ගාවන් ජීවත් වෙන්නේ ඒගොල්ලෝ එක්ක. එයා ලීහියුන්ගේ ආරක්ෂකයා විදිහට තමයි වැඩ කරන්නේ. එයා යොන්ජිට බෙහෙත් ඔසු හොයන්න යනකොට අරන් යන්න බෑග් එකකුත් දෙනවා. ඒ දෙන්න අතර මොකක් හරි දෙයක් වෙනවා ගිය කියලා අපිට හිතෙනවා. ඉතින් කුමරියත් සාමාන්‍ය වැසියෙක් විදිහට ජීවත් වෙනවා. එයා එහෙම කරන්නේ එයාගේ පිටුහල් කරපු තාත්තාව බලන්න යන්න ලේසි වෙන්න. කුමාරයා කුමරියගේ වාර්තා මාලිගාවෙන් අයින් කරලා නිසා කුමරියට දැන් කැමති කෙනෙක් එක්ක විවාහ වෙන්නත් පුළුවන්. ගෑනුවයි පළඳින ලස්සන පළඳනාවක් දිහා බලන කුමරිය හිතනවා මේක කුමරුට ලස්සන වේවි කියලා. කුමාරයාට හොඳ ජීවිතයක් ප්‍රාර්ථනා කරනවා කියලා කුමරිය ඈත බලාගෙන හිතනවා.
ලීහියුන් රජතුමා අපේ කුමාරයා හිත නිදහස් වෙන්න එන කන්ද උඩට ඇවිල්ලා කුමාරයා ආසම රසකැවිලි ජාතියක් කනවා. එතනට කිම්පාලිකාව වගේම හොන් එක්ක ගාවුනුත් දුවගෙන එනවා. දැන් එයාලා හැමෝම වැඩ කරන්නේ ලීහියුන් රජතුමාට. ජීවුන් කැමට හාවෙක් අල්ලගන්න හැදුවත් බැරි වෙනකොට අපේ කුමාරයා ගෑනු ළමයෙක් වගේ ඇඳගෙන ඇවිත් දුන්නෙන් හාවට ඉලක්ක කළත් ඒ පාරත් වරදින නිසා ඊතර නිසා කලබල වුණ ජීවුන්ට කියනවා කාලෙකින් දුන්න අල්ලපු නැති නිසා පාර වැරදුනා කියලා. ඉතින් කුමාරයා කරන විහිළුවක් නිසා ජීවුන් ටිකක් තරහ ගත්තම කුමාරයා ජීවුන්ගේ මූණ ඉඹලා එතනින් දුවනවා. හිනාවක් ඇඳෙන ජීවුන් එයා පස්සෙන් ගිහින් එයාව වඩා ගන්නවා. එයාලා මුහුදු ළඟින් අත්අල්ලගෙන ඇවිදන් ආවම ජීවුන් එයා පොරොන්දු වුණ විදිහටම කොණ්ඩ කට්ටක් අරන් දීලා ඒක කුමාරයාගේ කොණ්ඩේටත් ගහලා එයාව කිස් කරනවා. ඉතින් කතාව තවමත් ඉවර නැහැ. එයාලා එහෙම ආදරයෙන් ඉන්නකොට බලන්නකෝ කවුද එයාලව බලන්න එන්නේ කියලා. ඒ තමයි අවසානයේ වෙනකම්ම හැමදාම කුමාරයාගේ පැත්තේ හිටිය ලීහියුන් කිම්පාලිකාව හොන් වගේම ගාවුන්. ඉතින් එයාලා හැමෝම එකතු වෙනවා පෙන්නලා මේ ලස්සන කතාව ඉවර වෙනවා. ඉතින් අවසානයේ වෙනකම්ම කතාව බලන්න මාත් එක්ක එකතු වුණාට හැමෝටම ගොඩක් ස්තුතියි. ඔයාලා කතාව ගැන මොකද හිතුනේ වගේම මගේ රිවිව් එක ගැන හිතුන දේවලුත් කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. ඉතින් අලුත්ම කතාවකින් ඉක්මනටම හමු වෙමු. එතකන් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න.